रोहिणी කොහොමද සාලියත් එක්ක කොරියෝග්‍රාෆ් කරනකොට කොහොමද මේ ඇක්ටර් කොරියෝග්‍රාෆ් කරනකොට මොකද වාට හිතෙන්නේ? අමාරුයි ටිකක්. මම ඉතින් ගාලා කොහොමද කියලා දෙනවා. ටිකක් හොඳයි. හරි. එහෙනම් ඔබට සාලිය අපි සුබ පතනවා all the best. ඔබටත් ඒවා රෝහිණි. Very well done, very well done. Well done, well choreographed, well done. හොඳයි ඉතින් ශ්‍රේෂ්ඨ ඩාන්සින් ස්ටාර් අංක 3 තමයි ඒ සාලිය සත්‍යජිත් සමග රෝහිණි. ඉතින් ඔබට ඇහෙන්න ඇති මතකත් ඇති අපේ විනිශ්චය මණ්ඩලය දැක්වූ අදහස්. මම අනිවාර්යයෙන්ම අහන්න ඕනේ සාලිය ඔබ මේ තෝරාගත් ගීතය අනුව ඔබ ඒට නර්තනය සකස් කරගත් අයුරු අනුව මේ රෝසි සෙනාක මහත්මිය සහ සන්තෝෂ් විරමන් යම්කිසි අදහසක් පළ කළා. ඔබට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔව් විනිශ්චය මණ්ඩලය දෙන අදහස හරි. ඔවුන්ගේ විනිශ්චය මණ්ඩලයේ තියෙනවා යම්කිසි රූල්ස්. ඒ රූල්ස් වලට අනුව ඒගොල්ලෝ ක්‍රියා කරපු විදිය හරි. නමුත් මගේ ප්‍රේක්ෂකයන්ට මගේ රසිකයන්ට මම අදහසක් දෙන්නම්. ඇමරිකන් බෑන්ඩ්ස් බැන්දට අපි ඇමරිකානුව නෙවෙයි අපි ශ්‍රී ලාංකිකයි. වර්ෂ 100ක් දහස් ගණනක් ගියත් අපි අතිශය ශ්‍රී ලාංකිකයි. ශ්‍රී ලාංකිකනුවන් හැටියට අපිට අභිමානයක්. Very well said. හොඳයි එහෙනම් අපි කෙලින්ම යනවා සන්තෝෂ් විරමන් ලකුණු කීයක් ලබා දෙනවද කියලා බලන්න. සන්තෝෂ් ඔබ ලකුණු ලබා දී ඉවරද? මොකද හංගන් ඉන්නේ? ලකුණු 10. ලකුණු 9යි. ඊළඟට මාලනී ෆොන්සේකා මහත්මියගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු නැද්ද? ලකුණු 10යි. හොඳයි දැන් විනිශ්චය මණ්ඩලයත් ලකුණු ලබා දෙන්නේ එක්සයිට්මන්ට් එක වැඩි වෙන විදිහට නේ. හොඳයි එහෙනම් ඉතින් මේ ලකුණු පත්‍රය තව තවත් වැඩි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ඉතින් ඔබ කල යුත්තේ සාලිය සත්‍යජිත් තව තවත් ශ්‍රේෂ්ඨ ඩාන්සින් ස්ටාර්ස් ඉදිරියට ගෙන යාමට කැමති නම් SMS කරන්න SDS 30ක් අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ලබා දෙනවා නම් ඩයල් කළ යුත්තේ 1577 1577 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දිය යුත්තේ අංක 3ට. හොඳයි සාලිය රෝහිණි අපි නැවතත් හමු වෙමු. Suraj, are you there? Yes. Thank you Nirosha. එහෙනම් අපි ඊළඟට වේදිකාවට ආරාධනා කරන්නේ අද දවසේ 4 වෙනි තාරකාව රංජන් රාමනායක සමග ශහීමා. Dancing Stars. තම මුළු තරගාවලියම අභියෝගයක්. ඒකම දක්ෂයෝ ලංකාවේ ඉන්න හොඳම නර්තන ශිල්පීන් සියලු දෙනා මේ තරගෙට ඉදිරිපත් වෙලා තියෙනවා.
හොඳයි ෂයිවා. කොහොමද මේ ටීම් එක ඔබට බලපාන්නේ? ඒ කියන්නේ ශාස්ත්‍රීය ගීතවලට නර්තනයේද? ඇත්තම මෙතෙක් කුරියෝග්‍රැෆි කරපු කට්ටිය වෙනස් වුණා. ෂාන් මහත්මයා තමයි කුරියෝග්‍රැෆි කළේ මේ සින්දුව. ඉතින් මම හිතන්නේ කලින් ඒවට වඩා පොඩි වෙනසක් දැක්කා අපි. ඔය ඇත්තම විශ්ව මණ්ඩලයේ ඉස්සලා කියලා හිටියා මම රන් සමනල ජෝඩුව සැලෙලෙන වගේ ගීත වලට එකම රංගනයක් ඉදිරිපත් කළා කියලා. මේ ගීතේ ඒ කිසිම පරණ ස්ටෙප් එකක් පරණ විදිහට නටුවේ නැතුව වෙනම දෙයක් තෝරගන්න ෂාන් මහත්මයා උදව් කළා. මම දන්නේ ඒක සාර්ථක දහසක් දෙක. බලමු කොහොමද ඒ සාර්ථකත්වය කියලා. බලමු. මුලින්ම ආරාධනා කරන සන්තෝෂ් වීරමන්ට. මුලින්ම කියන්න ඕනේ රංජන් මම කියන්න කැමති ඔයගලගේ කොස්ටියුම්ස් මම වෙනදා ඩාන්ස් කරපු කොස්ටියුම්ස් වල වැඩිය අද ඔයගලගේ කොස්ටියුම්ස් වලට මම ලොකු එනර්ජියක් ඔයගලගේ ඩාන්ස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයා කිව්වා වගේ මම හිතන්නේ මේ පාර ඇක්ට් එකේ ඒ විවිධත්වය වෙනසක් තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍ය එනර්ජි එක ඔයගලගේ මූව්මන්ට්ස් වල ඉන්ටරැක්ෂන් එක ඔක්කොම තියෙනවා. මම මෙහෙම කතන්දරයක් කියන්න කැමතියි. රංජන් රාමනායක කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම තාරකාව සිනමා තාරකාව. මම දන්නේ ඔබ පිටිපස්සේ පුදුම රැල්ලක් ඉන්නවා. ඒ වගේම ඔබ කියන්නේ ඒ රැල්ලේ ඉන්නේ මොකද ඔවුන් දන්නවා ඔබට තියෙන හැකියාව කියන්නේ ඔයාගේ තියෙන ටැලන්ට් එක. අපි මේ ක්ෂේත්‍රයේ ආශ්‍රය කළත් මම දන්නවා ඔයාගේ තියෙන මේ හැකියාව. හැබැයි මම විශ්වාස කරනවා ඉදිරි වටවලදී ඔයාගේ දැන් අද කරපු විවිධත්වයත් එක්ක මම හිතන්නේ ඉදිරි වටවලදී ඉතාමත් දැකුම් කළු තවත් එනර්ජි තියෙන performances මම හිතන්නේ ඔයා කරයි කියලා මම විශ්වාස කරනවා. Overall, other performance is brilliant. I think wish you all the very best. Thank you very much. මේ වගේ ඇතරම පළවෙනි අවස්ථාව රංජන් ගේ නර්තනයක් ගැන මට කතා කරන්න හම්බ වෙන්නේ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඔබ ඇතරම රංගන ශිල්පියෙක්, සිනමා රංගන ශිල්පියෙක් හැටියට ඔබගේ මුහුණෙන් දෙන හැඟීම් ඒවත් එක්ක නර්තනයත් එකතු වෙලා හුඟක්ම සාර්ථක වුණා. ඒක මම දැක්කේ වෙන රංගන ශිල්පීන්ට වඩා ඔබගේ අතක් හෝ උස්සලා ඔබ හිනකොට ඔයාගේ ලස්සන හිනාවත් එක්ක ඔයා මේ ඔඩියන්ස් එක එකතු කරගත්තා. මම හිතන්නේ ඒක හුඟක්ම සාර්ථකයි. ඒක තමයි හුඟක්ම අවශ්‍ය වෙන්නේ කියලා මම හිතන්නේ රංගනයකදී. ඒක ඔය දෙන්න අතර තියෙන ඒ එකතුව එක්ක මම හිතන්නේ හුඟක්ම මේ හිත ඇදගත්තා කියලා කියන්න ඕනේ. මම හිතන්නේ මේ ඔබගේ ප්‍රේක්ෂකයින් හැමදාම කතා කරන ඔබගේ මේ නර්තනයන් ගැන මම හිතන්නේ ඒගොල්ලොත් එක්ක මටත් එකතු වෙන්න සිද්ධ වෙනවා අද මේ ඔබ ඉදිරිපත් කරපු නර්තනයත් එක්ක මම දකිනවා හුඟක්ම ඉහළ මට්ටමේ නර්තනයක් හැටියට. මම හිතන්නේ ගිය සැරේ රංජන් අවම ලකුණු තත්ත්වෙට දෙන්නට වැටිච්ච නිසා එතනින්ම මම හිතන්නේ ඔබ නැවත වාරයක් ගොඩනගා ගන්න අමුතුම ජවයක්, අමුතුම ශක්තියක්, අමුතුම නිර්මාණයක් ඔබගේ තියෙන හැකියාවන් ප්‍රේක්ෂක ජනතාවට අර කම්මැලිකමෙන් තොරව දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. රංජන් ඇත්තටම ඉතාමත්ම අපූර්ව නිර්මාණයක්. මම හිතුවා ඔබ හැමදාමත් අර කරපු නර්තන ඉදිරිපත් කරලා ගිය සැරේ වැටුනම තේරුණා මට දැන් මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාව මේකයි කියලා. මේක හංගගෙන හිටියද මේ වෙනකන් නැත්තම් ඕනකමින් කරපු දෙයක්ද? මට හිතෙනවා මේ ඕනකමින් කරපු දෙයක් හැටියටයි මම දකින්නේ. සන්තෝෂ් කිව්ව ආකාරයෙන් ඇඳුම් පැළඳුම් බංග්‍රා සංගීතයට ඒකට අවශ්‍ය කරන නර්තනයක් ඉදිරිපත් කිරීම 21 වෙනි සියවසට අපූර්ව ලෙස ඔබ අධ්‍යක්ෂකවරයෙක් රංගන ශිල්පයේ අතිශයම ජනප්‍රියත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් හැටියට අද මේකෙන් ප්‍රේක්ෂක ජනතාව මේ පහුගිය දවස් කිහිපයේදී ඔබට ඡන්දෙ දෙන්න මැලිකමක් දැක්වුවා නම් ඒක වෙනස් වෙනවා කියන එක මම මෙහෙම උතේදී කියන්න ඕනේ. මම ෂයිමාගෙන් අහන්න ඕනේ කොහොමද රංජනයත් එක්ක කොරියෝග්‍රාෆ් කරන එක ලේසිද අමාරුද පුහුණුවීම් කටයුතු කරන එක කොහොමද? ඇත්තටම කියන රංජනයත් එක්ක වැඩ කරන්න ලැබුණ එක මම ලොකු සතුටක්. ඒ කියන්නේ මම අලුත් කෙනෙක් අයියේ. මම ඊට කලින් ඩ්‍රාමා එකකවත් ෆිල්ම්